සුබ දවසක් හැමෝටම. අපි අද කතා කරන්නේ ඔයාට මෙන්ටල් ඩිසීස් එකක් තියෙනවා නම් ඒක හොඳ කරගන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් පවර්ෆුල් ඒ වුණාට සිම්පල් ටෙක්නික් එකක් ගැන. ඒක තමයි ග්‍රැටිටියුඩ් ජර්නල් කියන එක. මේ ග්‍රැටිටියුඩ් ජර්නල් එකක් විදිහට අපිට පොතක් පාවිච්චි කරන්න පුළුවන්, නෝට්බුක් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මේ ග්‍රැටිටියුඩ් ජර්නල් එකේ අපි ලියන්නේ දවසේ අපිට ස්තුතිවන්ත වෙන්න පුළුවන් දේවල් ගැන. ඒ කියන්නේ මොනවා හරි දෙයක් සිද්ධ වුණා නම් සිද්ධ වුණ ස්තුතිවන්ත වෙන්න පුළුවන් දේවල්. පුංචිම දෙයක් වුණත් ලියන්න පුළුවන්. උදාහරණයක් විදියට අපිට ලියන්න පුළුවන් කවුරු හරි කෙනෙක් අපි පාරේ යනකොට අපිත් එක්ක හොඳට hina වුණා නම් ඒකත් ලියන්න පුළුවන් ග්‍රැටිටියුඩ් ජර්නල් එකේ. ඒ වගේම ලස්සන වෙදර් එකක් තිබුණා නම් එදා දවසේ අපිට ඒකත් ලියන්න පුළුවන්. අපි රස කෑමක් කෑවා නම් ඒකට ස්තුතිවන්ත කරලා ලියන්න පුළුවන්. ඒ වගේම අපි රස කෑමක් හැදුවා නම් ඒකත් ලියන්න පුළුවන්. ඒ වගේ පුංචි පුංචි දේවල් ඕන තරම් දේවල් ලියන්න පුළුවන්. එදා දවසේ සිද්ධ වුණ ස්තුතිවන්ත වෙන්න පුළුවන් දේවල්. අපි කැමති ප්‍රමාණයක් ලියන්නත් පුළුවන් මේකේ. මේ ස්තුතිවන්ත වෙන්න පුළුවන් දේවල් කැමති ප්‍රමාණයක් ලියන්න පුළුවන්. හැබැයි අඩු ගානේ 3ක්වත් ලියන්න ඕනේ. සාමාන්‍යයෙන් මේ ග්‍රැටිටියුඩ් ජර්නල් එක ලියනවා නම් උදේ පාන්දර හරි උදේ නැගිටලා අපි වැඩ කරන්න ඉස්සෙල්ලා හරි නැත්තම් අපි නිදියන්න ඉස්සෙල්ලා හරි තමා සාමාන්‍යයෙන් මේක ලියන්නේ. හැබැයි නිදියන්න ඉස්සෙල්ලා ලියන එක ගොඩක් ඉෆෙක්ටිව්. මම ඒයි කියලා ඔයාලට කියන්නම් මොකද කියලා. මේ ග්‍රැටිටියුඩ් ජර්නල් එකක් පාවිච්චි කරන එක ග්‍රැටිටියුඩ් ජර්නලින් කියන එක මෙන්ටල් ඩිසීස් එකක් කියෝ වෙන්න ගොඩක් බලපානවා. ඉතින් එක දෙයක් තමා අපේ බ්‍රේන් එක පොසිටිව් දේවල් ගැන හිතන්න, පොසිටිව් දේවල් අපේ ජීවිතේ සිද්ධ වෙනවා කියන එක හිතන්න අපේ බ්‍රේන් එක ට්‍රේන් කරනවා මේ ග්‍රැටිටියුඩ් ජර්නල් එකක් ලියන එකෙන්. මොකද මෙන්ටල් ඩිසීසස් තියෙන අය ගොඩක් වෙලාවට හිතන්නේ නෙගටිව් දේවල් ගැන. නෙගටිව් දේවල් වොරි වෙනවා, දුක හිතෙනවා, තරහ යනවා. නෙගටිව් ෆීලිංස් තමයි යාගේ මනසට නිතරම එන්නේ. දැන් මේ ග්‍රැටිටියුඩ් ජර්නල් එකක් ලියන එකෙන් වෙන්නේ පොසිටිව් දේවලුත් අපේ ජීවිතේ සිද්ධ වෙනවා. අපිට පොසිටිව් දේවලුත් තියෙනවා කියන එක හිතන්න පොළඹවන එක. ඉතින් තව දෙයක් තමයි අපි මේ ග්‍රැටිටියුඩ් ජර්නල් එකේ පොසිටිව් දේවල් ලියනකොට අපේ බ්‍රේන් එකෙන් සතුටු හෝමෝන රිලීස් කරනවා. එහෙම වුණාම අපේ නර්වස් සිස්ටම් එක කාම් ඩවුන් කරලා ස්ට්‍රෙස් හෝමෝන් එකක් වෙන කෝටිසෝල් රිලීස් කරන එක අඩු කරනවා. ඉතින් ඒකෙනුත් අපිට එතකොට අපිව රිලැක්ස් වෙනවා, අපේ මූඩ් එක ෆික්ස් කරනවා. ඊට අමතරව මේ ග්‍රැටිටියුඩ් ජර්නල් එක ලියන එකේ තව දෙයක් වෙනවා. ඒ තමයි අපිට චැලෙන්ජස්, අපේ ජීවිතේ වෙන චැලෙන්ජස් වලට ෆේස් කරන්න පුළුවන් හැකියාව වැඩි දියුණු කරනවා. තව දෙයක් තමයි අපි දැන් සාමාන්‍යයෙන් නින්දට යන්න ඉස්සෙල්ලා මේක ලියනවා නම් අපිට කියන්නේ පීස්ෆුල් නින්දක්, අපිට හොඳ සුවදායී නින්දක් ලැබෙනවා කියලා කියනවා. මොකද සාමාන්‍යයෙන් මෙන්ටල් ඩිසීස් එකක් තියෙන අය නිතර වොරි වෙනවා. නිදියන කොටත් වොරි වෙන, කියන්නේ වොරියින් thoughts, දුක හිතෙන, වොරි වෙන, පසුතැවෙන thoughts එක්ක තමයි නින්දට යන්නේ. එතකොට හොඳ සාමකාමී නින්දක්, සුව පහසු නින්දක් ලැබෙන්නේ නැහැ. නමුත් ග්‍රැටිටියුඩ් ජර්නල් එකේ අපි පොසිටිව් දේවල් ලියපුවාම අපේ ඔළුවට යනවා මේ පොසිටිව් දේවල්. අපි එතකොට අපේ එදා දවසේ පොසිටිව් දේවලුත් සිද්ධ වුණා. මේ දේවල් තමයි පොසිටිව් දේවල් කියලා අපේ ඔළුවේ තියෙනවා, අපේ මතකේ තියෙනවා. ඉතින් අපි ඒ හැඟීමත් එක්ක, ඒ ෆීලිංස් නුත් එක්ක තමයි නිදියන්න යන්නේ. එතකොට අපි වොරි වෙන එක නිදියන්න යනකොට එතකොට
වෙන්නේ අපිට හොඳ සුවදායී නිින්දක් ලැබෙනවා. ඉතින් මේ මෙන්ටල් ඩිසීස් එකක් තියෙන කෙනෙකුට සුවදායී නිින්දක් ලැබෙන එක ඒ මෙන්ටල් ඩිසීස් එක කියෝ වෙන්න, හොඳ වෙන්න, සුව වෙන්න ගොඩාක් බලපානවා. තව දෙයක් තමා අපේ සෙල්ෆ් එස්ටීම් එක. ඒක තව ඉම්ප්‍රූව් වෙනවා මේ ග්‍රැටිටියුඩ් ජර්නල් එක ලියන එකෙන්. ඉතින් මේ දේවල් තමා ග්‍රැටිටියුඩ් ජර්නල් එකකින් අපිට ලැබෙන දේවල්. මේක ගොඩක් සිම්පල් දෙයක් වගේ තේරුණාට මේක හරිම පවර්ෆුල්. මේක දිනපතා කරගෙන යන්න ඕනි. ටික දවසක් කරගෙන ගියාපුවාම තමා අපිට හොඳ ප්‍රතිඵල හම්බ වෙන්නේ. ඒක නිසා ඕගොල්ලොන්ටත් මෙන්ටල් ඩිසීස් එකක් තියෙනවා නම් බලන්න ලියලා ග්‍රැටිටියුඩ් ජර්නල් එකක්. ඔයාලගේ ජීවිතේ වෙනසක් වෙයි. අනිවාර්යෙන් වෙනසක් වෙනවා. පොසිටිව් පැත්තට පොසිටිව් තෝට්ස් අපි හිතන්න ගන්නවා. පොසිටිව් දේවල් අපේ ජීවිතේ සිද්ධ වෙනවා කියලා අපි හිතන්න ගන්නවා. අපිට පොසිටිව් දේවල් වලට අපේ ફોකස් එක යනවා. වොරි වෙන එක අමතක වෙනවා සමහර වෙලාවට. එතකොට වොරි දුක හිතෙන තෝට්ස්, නෙගටිව් ෆීලිංග්ස්, නෙගටිව් තෝට්ස් අපේ ඔළුවට එන එක අඩු වෙනවා. එහෙම වෙලා ටික ටික අපිව හීල් වෙනවා. ඉතින් ඒක නිසා බලන්න මේ ග්‍රැටිටියුඩ් ජර්නල් එකක් පාවිච්චි කරලා ඒක ඔයාගේ ජීවිතේට කොච්චර හොඳ විදියට බලපානවද කියලා. මමත් ග්‍රැටිටියුඩ් ජර්නල් එකක් පාවිච්චි කරනවා. අපි කාටත් වැදගත් ග්‍රැටිටියුඩ් ජර්නල් එකක් පාවිච්චි කරන එක. මේ තියෙන්නේ මගේ ග්‍රැටිටියුඩ් ජර්නල් එක. මේක තමයි මම ග්‍රැටිටියුඩ් ජර්නල් එකක් විදියට පාවිච්චි කරන්නේ. මම හදාගත්ත පොත. මේක මම මුලින් පාවිච්චි කරේ විෂන් ජර්නල් එකක් විදියට. ඉතින් ඊට පස්සේ දැන් මම මේක පාවිච්චි කරනවා ග්‍රැටිටියුඩ් ජර්නල් එකක් විදියට. මේකේ මම පුංචි දේවල් ලියනවා. මම දවසකට ස්තුතිවන්ත වෙන්න පුළුවන් දේවල් 3ක් ලියනවා. මම සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට ලියන්නේ වෙදර් එක ගැනම. මම රස කෑමක් හැදුවා නම් මම මේ ග්‍රැටිටියුඩ් ජර්නල් එකක Tamanටම වුණත් ස්තුතිවන්ත වෙන විදියට ලියන්න පුළුවන්. දැන් හිතන්න අපි විනාඩි 10ක් එක්සර්සයිස් කරනවා කියලා. ඒක වුණත් ලියන්න පුළුවන්. ඉතින් මමත් ඒ වගේ දේවල් මේ ග්‍රැටිටියුඩ් ජර්නල් එකේ ලියනවා. ඕගොල්ලොත් බලන්න ග්‍රැටිටියුඩ් ජර්නල් එකක් ලියලා ග්‍රැටිටියුඩ් ජර්නල් එකක් පාවිච්චි කරලා ඔයාලගේ ජීවිතේ කොච්චර සුබදායී වෙනවද කියලා. ඔයාලා හැමෝටම සුබ රාත්‍රියක්. ආයෙ හම්බ වෙමු තව වීඩියෝ එකකින්.